ලොව සුපිරි බලවතා වන ඇමරිකාව ගැන අද මේ වීඩියෝ එකකින් බලමු. ඇමරිකා එක්සත් ජනපදය හෙවත් සරලව ඇමරිකාව යනු ලෝකයේ වඩාත්ම බලගතු විශාලතම ආර්ථිකය සහිත සහ භූගෝලීය වශයෙන් අතිවිශාල විවිධත්වයක් සහිත රටකි. ඇමරිකාව ප්‍රාන්ත 50කින් සමන්විත රාජ්‍යකි. අගනුවර වොෂින්ටන් DC වේ. තවද මෙරට වර්ග කිලෝමීටර් මිලියන 9.8කට අධික විශාලත්වයකින් යුතු ලෝකයේ 4 වන විශාලතම රට ලෙසද සැලකේ. උතුරු ඇමරිකානු මහද්වීපයේ පිහිටි ඇමරිකාව අයිස් සහිත ඇලස්කාවේ සිට නිවර්තන හවායි දූපත් දක්වා විශාල භූගෝලීය විවිධත්වයක් පෙන්වන අතර එහි විවිධ ජන වර්ගවලට අයත් මිලියන 340කට අධික ජනතාවක් ජීවත් වේ. ඇමරිකාවේ ඉතිහාසය ගත් විට ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් ඇමරිකාව සොයා ගැනීමෙන් පසු යුරෝපීයන් විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයන් විසින් 17 වන සියවසේදී අට්ලාන්ටික් වෙරළ තීරයේ ජනපද 13ක් පිහිටුවා ඇත. 1776 ජූලි 4 වන දින ඇමරිකානු එක්සත් ජනපදයේ නිදහස ප්‍රකාශයට පත් කළ අතර එතැන් සිට නව ව්‍යවස්ථාවක් මගින් පෙඩරල් ජනරජයක් ලෙස රට ස්ථාපිත විය. ඇමරිකාව ලෝකයේ විශාලතම නාමික දළදේශීය නිෂ්පාදිතය සහිත රටක් වන අතර ලෝක ආර්ථිකයට එහි ඍජු බලපෑමක් ඇත. තවද ඇමරිකානු ඩොලරය ජාත්‍යන්තර ගනුදෙනුවල ප්‍රමුඛතම මුදල් ඒකකය ලෙසද භාවිතා වේ. සිලිකන් වැලි වැනි ප්‍රදේශ ලෝකයේ තාක්ෂණික දියුණුවට මූලික වූ අතර ඇපල්, ගූගල්, ටෙස්ලා වැනි ලෝක ප්‍රකට සමාගම්වල උපත ඇමරිකාවේ සිදුවිය. තවද ලෝකයේ ප්‍රබලතම සහ මිල අධිකම හමුදා බලය ඇමරිකාව සතුවේ. ලෝක දේශපාලනය සහ ආරක්ෂාව සම්බන්ධ තීරණ ගැනීමේදී ඇමරිකාවට හිමිවන්නේ සුවිශේෂී තැනකි. ඇමරිකාව යනු ලොව පුරා සංක්‍රමණිකයන්ගෙන් සැදුම්ලත් රටක්. මෙය ලෝකයේ වඩාත්ම ජනවාර්ගිකත්වයක් ඇති රටක් බවට පෙන්වා දිය හැකියි. හොලිවුඩ් චිත්‍රපට ඇස් සහ රොක් ඇන් රෝල් සංගීතය මැක්ඩොනල්ඩ්ස් වැනි ක්ෂණික ආහාර සහ ක්‍රීඩා වන බාස්කට්බෝල්, බේස්බෝල්, ඇමරිකන් ෆුට්බෝල් වැනි දෑ ගෝලීය සංස්කෘතියට මහත්සේ බලපෑම් සිදු කරයි. නිදහස් ප්‍රතිමාව ග්‍රෑන්ඩ් කැනියොන්, නයගරා දිය ඇල්ල වැනි ලෝක ප්‍රසිද්ධ ස්ථාන සංචාරකයින් සඳහා ඇමරිකාව කෙතරම් ආකර්ශනීය දැයි පෙන්වයි. අවසාන වශයෙන් පැවසුවහොත් ඇමරිකාව යනු අභියෝග සහ ජයග්‍රහණ පිරුණු නිදහස සහ අවස්ථාව යන සංකල්ප මත ගොඩනැඟුණු රටක් බවට නිගමනය කළ හැකියි. ඔබේ අදහසට අනුව ඇමරිකාව ලොව බලවත්ම රට වීමට හේතුව කුමක්ද? කමෙන්ට් කරලා අපටත් කියන්න.